පරමණ්ඩලවල වැඩ සිටින අපගේ පියාණනි, ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගෙහි මෙන් මෙලොවෙහිද ඉටු වේවා. පියාණන් වහන්සේ ආමන්ත්‍රණය කරන්නට සමිදානන් වහන්සේ විසින් අපට ඉගැන්වූ යදුම පූජ්‍ය පඬිවර ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමන්ගේ නිර්මාණයක් ඇසුරින් ගයන්න සූදානම්. මේ කොළඹ අගරදුගුරු පදවිය උස්වැටකෙයාව මිසම නියෝජනය කරමින් තරගවදින හසිනී අංජනා.
හසිනි අංජනා ඔබ මේ ගීය ගායනා කරනකොට මට මම පොඩ්ඩක් අතීතයට ගියා. මොකද මේ සංයුක්ත තැටිය පටිගත කරද්දී මම හිටියා එතන මගේ ගුරුතුමා යුව ඩෙනිස් මාස්ටර්ත් එක්ක. ඉතින් මට මතක් වුණේ ඒ කාලේ ඒ තිබුණු ඒ ගායනා ශෛලිය. ඔබ ගොඩාක් උත්සාහ කරා ඔබගේ ගායනය ඒ තරමටම යමක් හරියට කරන්න. සමහර තැන්වල පොඩි අස්ථාවර තැන් තිබුණා. ඒ කෙසේ වෙතත් සමස්තයක් හැටියට ඔබ මේ ගායනය කොහොම හරි කරා. මොකද පුතේ මේ ගීය හරි වැදගත්ම ගීයක් අපේ ජාප්කොමේ ගොන්සාල්ලෙස් පියතුමාගේ ඒ නිර්මාණය අද අපේ පල්ලිවල සමහරක් අය ගායනා කරනවා. විශේෂයෙන් මට මතකයි තේවත්තේ බැසිලිකාවේ රෝගීන්ගේ දිනේ පවා මේක මුලට අරන් තිබුණා. මුලින්ම සාන්ත කුරුසේ, ඊට පස්සේ පරමණ්ඩලය, ඊට පස්සේ නමෝ මරිය. මේ තුනම එකට යන්නේ. ඉතින් මට මේක හොඳට මතකයි. මොකද මමත් මේක ගායනා කරනවා. ඉතින් ඒ හින්දා ඔබ ගායනා කළා. ඉතින් මට හැඟුණා ඇත්තටම මේ අර සමහර තැන්වල ටිකක් ගාම්භීර ආකාරයෙන් ගායනා කරන්න ඔබට හැකියාව තියෙනවද නැද්ද කියන එක නෙමෙයි. නමුත් අර ඔබගේ ගායනා ශෛලියෙන් ඔබ උපරිම ඒ තැන ඔබ කළා. ඕකේ අර ප්‍රාණවත් වූ හඬකින් එනකොට තියෙන හඬයි අනිත් පැත්තේ තියෙන හඬයි දෙක වෙනස්. ඒ කෙසේ වෙතත් මේ ගී ආකල්පයේ බැලුවොත් එහෙම හරිම අහගෙන ඉන්න ආසයි. ඒ වගේම අපිට විශේෂයෙන් පල්ලිවල ඇහෙනවා අඩුයි. මොකද ওই ශෛලියට ගායනා කරන්නේ නැහැනේ පල්ලිවල. ඉතින් අපි මේ වගේ තරඟයකදී අපි ගායනා කරනවා මේ තරඟ වටේදී. විශේෂයෙන් හසිනි ඇත්තටම මේ තරඟයේ බොහොම තරඟකාරී තත්වයක් දැන් තියෙන්නේ. අපි දන්නවා මේ අවසාන තරඟයේදී ඉතින් මේ ඔබ ගොඩක් උත්සාහ කරා. ඉතින් මම ගොඩක් ස්තුති කරනවා ඔබ කොහොම හරි ඒ තන කොහොම හරි ආරක්ෂා කරගෙන ගායනා කරයි කියලා. ඉතින් සුබ පතනවා ඔබ ඉදිරියට යන්න කියලා. ජෙස්පීටයි. ජෙස්පීටයි සර්, thank you.